මම නම් කියනවා ප්ලීස් කියලා අපේ රටට උදව් ලබා දෙන්න කියලා ලෝකෙ ඉන්න හැමෝටම මම ප්‍රකාශ කරනවා. True love is beautiful. අද අපි නිරීක්ෂණය කළා මහා පරිමාණයේ රැකියා සපයන විශාල ප්‍රමාණයකට රස්සා ලබා දෙන ජීවනෝපාය උදා කරන කර්මාන්ත ගණනාවක්. විශේෂයෙන්ම මේ ආපදාව තුළ බරපතල හානියකට ඒ ආයතන ලක් වෙලා තිබෙනවා. ඒත් වශයෙන්ම මේ ආයතන ගොඩනගන්නට ආරක්ෂා කරන්නට ශක්තිමත් කරන්නට කැප වෙන්නට ඕන. ඒ මොකද මේ ආයතන හරහා විශාල වශයෙන් ග්‍රාමීය නාගරික ආර්ථිකයක් නඩත් වෙනවා. එක පැත්තකින් ඉල්ලුම් දාමය ඩිමාන්ඩ් චේන් එක, තවත් පැත්තකින් සැපයුම් දාමය සප්ලයි චේන් එක. ඒත් වශයෙන්ම මේ කර්මාන්ත ශාලා සමග බද්ධ වුණු මහා දැවැන්ත ආර්ථිකයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක ශුද්ධ ආර්ථිකයක් වුණාට ඒක සාර්ව ආර්ථිකයටත් බලපානවා. නිසා විශේෂයෙන්ම මේ ආයතන වලට ඉතාමත්ම ඉක්මනින් වැඩසටහන් දියත් කරන්නට ඕන. මොකද මේ ආයතන නිෂ්පාදන ධාරිතාවය වර්ධනය වෙනකොට තවත් විශාල ප්‍රමාණයකට රැකී රක්ෂා ලැබෙනවා. ආදායම් මාර්ග නිර්මාණ. දැනෙන ආකාරයට තවමත් මේ ආයතන වලට විධිමත් ඉක්මන් වැඩසටහනක් ක්‍රියාත්මක වීමක් සිදු වෙලා නැහැ. මේ හැම දෙයකදීම සහන ලබා දීම එක පැත්තක්. නමුත් බරපතලම කාරණාව තමයි ඇයි මේ වගේ තත්ත්වයක් ගත වීම පිළිබඳව පෙර දැනුම් දීමක් අවදානම් සහිත තත්ත්වයක් නිර්මාණය වෙනවා කියන පණිවිඩය. ඇයි මේ රටේ ජනතාවට මේ වගේ ආයතනවල සමස්ත ප්‍රජාවට නොලැබුණේ? ඒක බරපතල කාරණාවක්. මොකද ඒ පණිවිඩය ලැබුණා නම් අඩුම ගානේ මේ හානිය තරමක් දුරට හෝ අවම කරගන්නට හැකියාව. මෙහෙමයි ඉතින් මම විපක්ෂයේ නායක හැටියට මම යෝජනා කරා ක්‍රියාවලියක්. මම හිතන්නේ මේ යෝජනාව ප්‍රතික්ෂේප කරා. විහිළු තහලුවට ලක් කරා 2028 නැවතත් වරක් අපේ රටේ සමස්ත ජනතාවට පසුතැවිලි නොවන ආකාරයට අපි යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. අපි ඇත්ත වශයෙන්ම ඔය අනේ ප්ලීස් කියන වචනය භාවිතා කරලා ලෝකයේ තියෙන රටවල් එක්ක කතා කරලා අපේ ගරුත්වයත් රැකගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලට පැහැදිලි පණිවිඩයක් දෙන්නට ඕන. මේ තත්ත්වය තුළ 2028 විදේශ ණය ආපහු ගෙවනවා කියන එක මම නම් හිතන්නේ ඒක යථාර්ථවාදී දෙයක්. මම මේක මේ කුණාටුවක් ආවන් පස්සේ කියන කතාව නෙවෙයි. කුණාටුවට පෙර ඉඳලා මම පෙන්නලා දුන්නා ආර්ථික වර්ධන වේගයේ යම් පුරෝකතනයකට ලක් කරලා 2028 ආපහු ණය ගෙවීම ඉතාමත්ම අමාරු තත්ත්වයක් කියන කාරණාව. ඒවට සවන් දුන්නෙත් නැහැ. දැන් අද කරන යෝජනා වලටත් විහිළු දහලු කරනවා. මම නම් කියන්නේ මිනිස් ජීවිතත් සමග විහිළු තහලු කරන්නට එපා. මේ රටේ ජනතාවගේ ජන ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නට එපා. ජනතාවට පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕන අද නිර්මාණය වෙලා තිබෙන යථාර්ථය. ජනතාවට විතරක් නෙවෙයි. ඒක IMF එකටත් කියන්න ඕන, World Bank එකටත් කියන්න ඕන, ADB එකටත් කියන්න ඕන. ඒ හැම ආයතනයකටම කතා කරලා අපි පෙන්වන්නට ඕන අපි එකමුතු භාවයෙන් යුක්තව රටක් හැටියට අපි මේ ඉල්ලීම කරනවායි කියලා. ඒ නිසා කවුරු මට යෝජනා කරත් ප්ලීස් කියන්න එපයි කියලා. මම නම් කියනවා ප්ලීස් කියලා අපේ රටට උදව් ලබා දෙන්න කියලා ලෝකෙ ඉන්න හැමෝටම මම ප්‍රකාශ කරනවා.